පාඨකුරු ලෝකතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අංජනයි මංජිතයි නුරාන්ට කියන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් අංජනයි මංජිතයි දැනගන්නවා නුරාන්ව අල්ලගෙන කියලා. මොකද මේ දෙනටත් ලොකු ඇරියස් එකක් තියෙනවා නුරාන් එක්ක. නුරාන් නිසා මේ වෙන දේවල් වලට ඒ දෙනට ගොඩක්ම කලකිරිලා තියෙන්නේ. අනිත් එක ඉන්න දීපු කන්න දීපු අත හපා කෑව වගේ වැඩක් තමයි නුරාන් කරේ. ඒ නිසා මේ දෙන්න අනිවාර්යෙන් එයාව මුණ ගැහෙන්න යන්නේ. හොඳින් කතා කරලා එන්න නෙමෙයි. අනිත් එක මංජිතට බොහොම කේන්ති ගිහිල්ලා ඉන්නේ. ජීවන් කාර්යයා මේ වැඩවලට යොදා ගන්න එකෙන් ඒ පවුලේ අයටත් ප්‍රශ්න ඇති වෙනවා කියලා මංජිත ලොකු බයකින් ඉන්නවා. මොකද හිරාවිලියංගුවේ වැටුණට පස්සේ ඒවා බේර ගන්න කරන්න සල්ලි මේ අය අතේ නැති හින්දා. අනිත් එක දැන එයාව අමාරුවේ වැටෙන එක බලාගෙන ඉන්න බැරි හින්දා. ඉතින් මංජිතට බොහොම කේන්තියෙන් තමයි අංජනත් එක්ක කතා කරලා පොලිසියට යන්නේ. ඉතින් අංජනත් කියන්නේ මට තියෙනවා එයාට කතා කරන්න හොඳ දෙකක් කියලා. ඉතින් මේ කොහොමුණත් පොලිසියට ආවට පස්සේ මේ දෙන්න අහන්නේ නාට්‍ය රංගපාලා දැන් ඉවරද කියලා. දැන් වැඩේ අතේ මාට්ටු වෙලානේ තියෙන්නේ. ඉතින් කූරු ගනින්න යන්න ලේස්ති වෙන්න කියලා තමයි මෙතනදී අනිවාර්යෙන් මේ දෙන්න කියන්නේ. ඉතින් මේ දෙන්නට අවස්ථාවක් හම්බ වෙනවා ඕනවටත් වඩා මෙයාට අපහාස කරන්න. ඉතින් තමුන්ගේ සෙල්ලම් මෙතනින් ඉවරයි. හිරබත් කන්න ලේස්ති වෙන්න කියලා අනිවාර්යෙන් මංජිත කියාවි. මොකද මංජිත අංජන මේ දෙන්නම අහන්නේ ඇයි තමුන් මේ වගේ බලු වැඩ කරන්න කියලා. මොකද තමුන්ගේ තත්ත්වය තියාගෙන හම්බ කරගෙන කනවා මිසක් අනුන්ගේ දේවල් හොරකම් කරගෙන කාලා තමුන්ට ඇති ලාභ ප්‍රයෝජනේ මොකද්ද කියලා. ඉතින් නුරාන් අනිවාර්යෙන් මේ වෙලාවේදී hina වෙයි. ඉතින් මංජිතට කේන්ති යන්නේ තවත් ඒ වෙලාවේ. ඉතින් මංජිත අනිවාර්යෙන් බැනවා දීවි. තමුන්ට මේ මිනිස්සු මොනා කළාද මේ මිනිසුන්ගේ මේ හැටි පරිගන්නේ කියලා. ඉතින් ඒ පරිගත්තා වුණාට ඒ දේවල් වලට අපිව ගාව ගන්න එපා. අපේ පවුලේ අය ගාව ගන්න එපා කියලා අනිවාර්යෙන් මෙතනදී තර්ජනය කරලා බැනවා දීවි. ඒ වගේම නුරාන්ට දොස් නගාවි තමුන්ට මේ